සංසාරේ පාරමිතා පුරාගෙන විමුක්තිය දකින මාර්ගයට හරි වැදගත් පින්නතුනි කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වය එකටම සකස් කරගන්න ඕන තැනක් තමයි ගෙදරට වගේම කල්යාණ මිත්‍රත්වයේ තියාගන්න ඕනේ අපේ හදවත්වල. හදවත්වල තිබ්බොත් ගෙදරට දෙන්න පුළුවන්, ගෙදරට දුන්නොත් ගමට දෙන්න පුළුවන්, ගමට දුන්නොත් රටට දෙන්න පුළුවන්. දැන් පින්නතුන් කල්පනා කරන්න කොහොමද කල්යාණ මිත්‍රයෙක් හදාගන්නේ? කල්යාණ මිත්‍රයෙක් සකස් කරගන්න පින්නතුනි ප්‍රමුඛවම බලාපානවා ඔය අනෙකගෙන් කෙරෙන්න තියෙන දෙයට වඩා කල්යාණ මිත්‍රත්වය සකස් කරගන්න අපි හැම වෙලේම බලනවා. මිනිස්සු කියන જાති එහෙමනේ. අපි හරි කැමති අපිටම ලැබෙනවා නම් විතරයි. අපි කැමතිනේ අනුන්ට ලැබෙනවට. අපිත් එක්කම hina වෙනවා නම් අපි කැමති. අපිත් එක්කම කතා කරනවා නම් අපි කැමති. අපි කැමති නෑ පින්නතුනි. අපෙන් අනුන්ට කරනවට කැමති නෑ. ජීවිතේ පුරුදු වෙන්න හදාගන්න කල්යාණ මිත්‍රත්වය අනෙකගෙන් මට එන්න ඕන එකක් නෙමෙයි. ඒක මගෙන් අනෙකට යන්න ඕන එකක්. ඒ නිසා නිරන්තරයෙන් පුරුදු පුහුණු කරන්න. මගෙන් මොකක්ද අනෙකට කරන්න ඕන කියලා කල්පනා කරන්න.